ලෝකයේ වේගවත්ම මෝටර් රථය ලෙස අපට මේක හැඳින්වීමට හැකියාවක් තියෙනවා. චීනයේ BYD සමාගම විසින් තමයි මේක නිපදවලා තියෙන්නේ. යන්වාන් U9 ස්ට්‍රීම් කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ. වෙනත් BYD වාහනවල වගේ නෙමෙයි. මේකෙදි ටිකක් වෙනස් විදිහට වාහනයේ දොරවල් දෙක ඉහළට තමයි විවෘත වීමක් සිදුවන්නේ. ඉතින් මේක දිහා බැලුවහම ඔයාට දැක ගන්න පුළුවන් මේක කොච්චර ලස්සනට ඩිසයින් කරලා තියෙනවද කියලා. ඒ වගේම ප්‍රීමියම් ලුක් එකක් එන විදිහට මේක ඩිසයින් කරන්න ඔවුන් කටයුතු කරලා තියෙනවා. වැදගත්ම දෙයක් වන්නේ මේක ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් වීම. මේකේ ඇති මෝටර් 4 මගින් අශ්ව බල 2977ක විශාල බලයක් නිපදවීමට හැකියාව තියෙනවා. සම්පූර්ණ වාහනය ගැන කතා කරනකොට ඇඩ්වාන්ස් එයා ඩයනොමික් හරහා විශාල වේගයක් අත්කර ගැනීමට හැකිවන විදිහට සම්පූර්ණ බොඩී එක ඩිසයින් කරලා තියෙනවා. කාබන් ෆයිබර් යොදා ගැනීම නිසා වාහනයේ බර තවත් අඩු වී තියෙනවා. ඒ අනුව පැයට කිලෝමීටර් 496.2ක අධික වේගයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ටිකක් විශේෂ දෙයක් වන්නේ මේකෙදී වෙහිකල් ජම්පින් ඔප්ෂන් එක අන්තර්ගත වීමයි. මේ තියෙන්නේ වෙහිකල් ජම්පින් ඔප්ෂන් එක නිසා වාහනයෙන් නිපදවන ශබ්දය. මෙහි තියෙන අධිබලති මෝටර් 4 නිසා තප්පර 2.3ක කාලයකදී පැයට කිලෝමීටර් 0 සිට 100 දක්වා වේගයක් ලබා ගැනීමට ඔයාට පුළුවන් කියලා තමයි කියන්නේ. මේකේ මිල ගැන කතා කරනකොට මෙහි මිල ඇමරිකානු ඩොලර් මිලියන 26ක් වගේ තමයි සටහන් වෙන්නේ. ඒ අගය ලංකාවේ මුදලට පරිවර්තනය කරලා බැලුවොත් ඒක සඳහන් වෙන්නේ රුපියල් කෝටි 8.5ක් වගේ විශාල මුදලක්. ඉතින් මේ වාහනය ගැන ඔයාගේ අදහස් පහලින් සඳහන් කරන්න යන්නත් අමතක කරන්න එපා.